මසාජ් ගැන ටිකක් කියලා දෙන්න යන්නේ. මසාජ් කරන්න නෙමෙයි කියලා දෙන්න. විශේෂයෙන්ම මුලින් කතා කරන්නම ක්‍රීඩා සම්බාහනය ගැන. දැන් ක්‍රීඩා සම්බාහනය කියන්නේ ක්‍රීඩකයෙක්ගේ විශේෂයෙන්ම ක්‍රීඩා කණ්ඩායම් වල හෝ වෘත්තීමය විදිහට ක්‍රීඩාවේ යෙදෙන පුද්ගලයෙක්ගේ මාංශ පේශී වල ගුණාත්මක භාවය සහ ක්‍රියාකාරීත්වය හොඳ මට්ටමින් පවත්වාගෙන යන්න මොනවා පාවිච්චි කරලාද? සම්බාහනය පාවිච්චි කරලා. ඒකට ක්‍රීඩා සම්බාහනය උගන්වද්දී ශරීරය සහ එහි ක්‍රියාකාරීත්වය දල වශයෙන් උගන්වනවා. ඊට පස්සේ සම්බාහන තාක්ෂණ ක්‍රම, ඒ කියන්නේ ටෙක්නික්ස්, මසාජ් ටෙක්නික් බොහොම පැහැදිලිව හොඳින් උගන්වනවා. ඊට පස්සේ ප්‍රොෆෙෂනලිසම් කියන්නේ මේකේ ඇවිල්ලා තියෙන වෘත්තීමය ස්වභාවය මොකක්ද කියලා පැහැදිලිව කියලා දෙනවා සහ පෙන්නනවා. දැන් ඕකේ මම කියන්න ගත්තේ ගොඩක් දෙනා සහ බොහෝමයක් දෙනා මේ හරියට පටලවාගෙන ඉන්නවා මේ ක්‍රීඩා සම්බාහනය සහ රිලැක්සින් මසාජ් කියන එක. හරිද? ඒකට හේතුව තමයි ලෝකේ රිලැක්සින් මසාජ් ක්‍රම ගොඩාක් තියෙනවා. එකක් නෙමෙයි. ඊට පස්සේ ක්‍රීඩා සම්බාහනය සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට භාවිතා වෙන්නේ සහ ඕකේ උගන්වන්නේ සම්බාහන ක්‍රියාකාරකම් ටික ස්වීඩන් සම්බාහන තාක්ෂණ අනුකූල ක්‍රම. එතකොට ඒක දැන් ස්වීඩන් සම්බාහන ක්‍රම ඉතාම ප්‍රැක්ටිකල් හොඳයි. ෆ්ලිව් රාජ් තියෙනවා, පෙට්‍රි රාජ් තියෙනවා, ට්‍රැපෝට්මන්ට් තියෙනවා, වයිබ්‍රේෂන් තියෙනවා, ෆ්‍රික්ෂන් තියෙනවා. ඔය ටික ඉතාම කම්ප්ලීට්. හොඳ මසාජ් එකක් කරනවා නම් ওই ටික කරපුවාම ඉතාම හොඳයි. එන ওই ටික තමයි දැන් ෆ්ලිව් රාජ් එකකින් ගොඩක් වෙලාවට අද කොහොමද ක්‍රීම් ගන්නේ සහ අදාළ තරලය මොන විදිහටද අදාළ ස්ථානය කරා යොමු කරන්න කියන දේ කියලා දෙනවා. ඊට පස්සේ පෙට්‍රිසාජ් ටෙක්නික්. ඒකෙදි මූලිකව සාමාන්‍ය මාංශ පේශී තද කරගෙන ඉදිරියට අරන් යන විදිය කියලා දෙනවා. ෆ්‍රික්ෂන් කියන ටෙක්නික් එක ඇතර මම මේ විෂය දැන් ඇතර මගේ ඔය ප්‍රොෆයිල් ඔක්කොම තියෙන්නේ මේක කතා කරන්න. ඒ හින්දා මම මේ විෂය කරුණුත් එක්ක පොඩ්ඩක් කතා කරනවා. මොකද ඒකත් කෙනෙකුට වැදගත් වෙන නිසා. ෆ්‍රික්ෂන් කියන ටෙක්නික් එක ඇත්තටම අදාළ ගැටි මාංශ පේශී තුල තියෙන ගැටි තියෙනවා නම් ලිහිල් කිරීම සඳහා භාවිතා වෙනවා. ඒ ගැටි තියෙන ආකාරය අනුව ෆ්‍රික්ෂන් වර්ග 3ක් හඳුන්වා දීලා තියෙනවා. ඊට පස්සේ ට්‍රැපෝට්මන්ට් කියන එක ගොඩක් වෙලාවට මාංශ පේශී උද්දීපනය කිරීම සඳහා සහ විවිධ විදියට දැන් අර මසාජ් එක ඉවරයි කියනවත් පාවිච්චි කරන කියලා. එහෙම අර තාම ප්‍රාථමිකව මම කියන්නේ සාමාන්‍යයෙන් මේකේ තියෙන අර විද්‍යානුකූල කරුණ තමයි කිව්වේ මාංශ පේශී උද්දීපනය. එහෙම නැත්නම් බ්ලඩ් සර්කියුලේෂන් එක වේව් කරන්න පාවිච්චි කරන මේ ට්‍රැපෝට්මන්ට් ටෙක්නික්ස්. ඒත් එක්කම වයිබ්‍රේෂන් ටෙක්නික් එකත් පාවිච්චි කරන අඩු වුණත් සාමාන්‍යයෙන් භාවිතා කරනවා. ඉතින් ඔය ස්වීඩන් සම්බාහන ටෙක්නික් ටික කියලා දුන්නාම කෙනෙකුට හරිම හොඳින් මසාජ්යක් කරගෙන යන්න පුළුවන්. ඒත් එක්ක දැන් ඇනටොමි ඇන්ඩ් ෆිසියොලොජි කියලා උගන්වනවනේ. ශරීරයේ මසල් කොහොමද තියෙන්නේ, බෝන්ස් කොහොමද තියෙන්නේ, ජොයින්ට් කොයි විදිහට තියෙන්නේ, මේකේ ඉන්ටර්නල් ඕගන්ස් මොන විදිහට තියෙන්නේ, ඒ වගේ උගන්වනවනේ. එතකොට දැන් මේ මිනිස්සයා මසල් ගැනත් දන්නවා, මාංශ පේශී වල පිහිටීමක් දන්නවා, ටෙන්ඩන් ඒරියා ඒවා මේවා තියෙන විදිහක් දන්නවා. එතකොට සෙන්සිටිව් සහ පරිස්සමින් ප්‍රොටෙක්ට් කරලා කරන්න ඕන
ස්ථාන පිළිබඳව දන්න ඔය ඔක්කොම දැනගත්තාම හොඳටම සම්බාහන ක්‍රියාකාරකම් කියන්නේ මසාජ් ටෙක්නික් ටිකක් දැනගත්තාම ඉතා හොඳින් මසාජයක් කරන්න පුළුවන්. ක්‍රීඩා සම්බාහනය කියන්නේ ඇත්තටම කම්ප්ලීට් පාඨමාලාවක්. ඔය මේ සම්බාහනය සම්බන්ධව උගන්වන අයට ඒක ඉගෙන ගන්න කට්ටිය විවිධ විදිහට ඉගෙන ගන්නවා. සමහර කට්ටිය ඉතාම හොඳින් ඉගෙන ගන්නවා. සමහර කට්ටිය ඉගෙන ගන්නේ නැහැ. සමහර කට්ටිය තියරි වැඩක් නැහැ කියලා කියනවා. සමහර කට්ටිය මොනවද කියන්නේ එයාලගේ අවබෝධයේ තරමට තියරිත් ඕනේ ප්‍රැක්ටිකලුත් ඕනේ කියලා කියනවා. සමහර කට්ටිය ඔය දෙකම හරියට කරගන්න නැතුව කවුරු හරි මොකක් හරි කරන දෙයක් බලන් ඉඳලා මේක තමයි මසාජ් කියලා තේරුම් ගන්න අවස්ථාවකුත් තියෙනවා. හරිද? ඒක ඉතින් ඒගොල්ලොන්ගේ මනෝභාවයේ ස්වභාවය. කොහොම හරි කමන්නේ මේ ඕනම විෂයක් කම්ප්ලීට් වෙන්න ඇත්තටම න්‍යායික කරුණු වගේම ප්‍රායෝගික කරුණුත් ඕනේ. මේක එහෙම ඕනේ නෑ කියනවනම් ඒක වැරදි ඇත්තටම. ඒ කියන්නේ ඒකේ අර මුඛ්‍ය පරමාර්ථය සිද්ධ වෙන්නේ නැහැ. හරිද? විශේෂයෙන්ම ක්‍රීඩා සම්බාහනය. දැන් ගොඩක් වෙලාවට ක්‍රීඩා සම්බාහනය ඉගෙනගෙන මිනිස්සු රිලැක්සින් මසාජ් කරන්න තමයි යොමු වෙන්නේ. කියන්නේ අදාළ මසාජ් කරන ස්ථානවල සම්බාහනය කරන්න ඒ හරහා යම්කිසි මුදලක් උපයා ගන්න තමයි ඇත්තටම යොමු වෙලා තියෙන්නේ. කියන්නේ ඒක පටන් ගත්තාමත් එහෙමයි. ඒ හින්දා දැන් මම කියන්නේ මම ඇත්තටම විෂය ගැන කතා කරන්න සහ විෂයට සාධාරණත්වයක් කිරීමේ අභිලාෂයෙන් තමයි මම මේක ඇත්තටම මේ වීඩියෝ ඉදිරිපත් කරන්නේ. එතකොට ක්‍රීඩා සම්බාහනය ඉගෙන ගන්න කෙනෙකුට ඇත්තටම ක්‍රීඩා සම්බාහනය හොඳින් කරන්න පුළුවන්. හරිද? ක්‍රීඩා සම්බාහනය ඉතා හොඳින් කරන්න පුළුවන්. ওই විෂය හරියට ඉගෙන ගන්න කෙනෙකුට. ක්‍රීඩා සම්බාහනය කියන්නේ නිතර නිතර ෆුල් බොඩි මසාජ් කරන එක නෙවෙයි. පැහැදිලිවම ගත්තොත් එමේ ඒක නෙවෙයි. නමුත් එහෙම අවශ්‍ය නම් පුළුවන් ඉතින් ඇත්තටම ෆුල් බොඩි මසාජ් එකක් කරන්න පුළුවන් ස්වීඩන් සම්බාහන ක්‍රම පාවිච්චි කරලා. එතකොට මේකේ හොඳ කතාව තමයි රිලැක්සින් මසාජ් ඉගෙන ගන්න ඕනේ මේගොල්ලෝ. රිලැක්සින් මසාජ් වල තියෙන ක්‍රියා ක්‍රම ඉගෙන ගන්න ඕනේ විශාල වශයෙන්. හරිද? ඒවා ඔක්කොම ඉගෙන ගත්තට පස්සේ පරිපූර්ණ සම්බාහන ශිල්පියෙක් වෙනවා. එහෙම නැත්නම් ඇත්තටම මේ ක්‍රීඩා සම්බාහනයේ පමණක් දැනගෙන ඔක්කොම මසාජ් ටික මට කරන්න පුළුවන් කියන එක වැරදි. එහෙම වැරදි අවබෝධයකට ලක් වෙන්න හොඳ නැහැ. දැන් ලෝකේ ගත්තොත් එහෙම ස්ටෑන්ඩඩ් මසාජ් ක්‍රම තියෙනවානේ. ඩීප් ටිෂු කියලා එකක් තියෙනවා. දැන් ඕකේදී ඇවිල්ලා මේ ක්‍රොස් ෆයිබර් කියන මසාජ් ක්‍රමය තමයි වැඩියෙන් භාවිතා කරන්නේ. හරිද? ඒකෝට දැන් මං හිතන්නේ මේ ක්‍රීඩා සම්බාහනයේදී ඕක එච්චර මේ ફોකස් කරන්නේ නැහැ. ක්‍රොස් ෆයිබර් කියන්නේ මෙහෙමයි. නිකන් කියලා දෙනවා සාමාන්‍යයෙන් ඊට වඩා එහාට ගිහිල්ලා කියලා දෙන්නේ නැහැ. ස්වීඩිෂ් මසාජ් කියලා තියෙනවා. දැන් ස්වීඩන් සම්බාහන ක්‍රම උගන්වුවට එයාට මේ ස්වීඩිෂ් මසාජ් එක නෙමෙයි උගන්වන්නේ. අන්න එහෙම එකකුත් තියෙනවා. ස්වීඩිෂ් මසාජ් එකේ ක්‍රමය නෙමෙයි උගන්වන්නේ. කියන්නේ ස්වීඩනීය කරන සම්බාහනය නෙමෙයි. කියන්නේ අර ඕකේ අර ෆවුන්ඩ් එක හදපු එක නෙමෙයි උගන්වන්නේ. ඒ ක්‍රම 4 විතරයි කියලා දෙන්නේ. හරිද? ඒ හින්දා ඒක විශේෂයෙන් ස්ටඩි කරන්නත් ඕනේ. ඊට පස්සේ ට්‍රිගර් පොයින්ට් මසාජ් වගේ ඒවා. ට්‍රිගර් පොයින්ට් මසාජ් වගේ ඒවා සාමාන්‍යයෙන් ඊටාම උවමනාවෙන් තේරුම් අරගෙන. මොකද ට්‍රිගර් පොයින්ට් මසාජ් කියන එක හරි ලොකු පරාසයක විහිදෙනවා. හරි. ඉතින් මේ වගේ ඒවා ඉගෙන ගන්න ඕනේ. ඊළඟ වීඩියෝ එකකින් මම කතා කරන්නම් සාමාන්‍යයෙන් මේ මසාජ් වල එකිනෙකට වෙනස් ක්‍රම මොනවද? ඒ කියන්නේ දැන් මේක ඔක්කොම කරන්නේ අතින් කරනවා, කකුලෙනුත් කරනවා. සමහර රටවල් වල වියට්නාම්, තායිලන්ත වගේ මේ මොකද්ද මේ මසාජ් වල වෙනස? දැන් ගොඩක් දෙනා මම ඇත්තටම මේ මසාජ් ගැන කතා කරන්නේ මගේ විෂය මසාජ් කරන. ඒකට මසාජ් කරන එක මම ස්ටඩි කරනවා හැම වෙලාවෙම. මට අවස්ථාව තියෙන හැම වෙලාවෙම මම අධ්‍යයනය කරනවා, හොයනවා, බලනවා, කරනවා අලුත් දේවල් බලනවා. ඉතින් ඒ හින්දා මම මේ දන්න කරුණු ටික ඔයාලට කියලා දෙන්න ඕනේ. මොකද මේ මසාජ් ගැන සාමාන්‍යයෙන් මගේ වටා එකතු වෙලා ඉන්න කණ්ඩායමක් ඉන්න. ඒගොල්ලොන්ට හරි වැදගත් මේ කරුණු ටික. ඉතින් බොහොම ස්තුතියි එකතු වුණාට මේ වගේ දේවල් දැනගන්න. කියන්නේ මේ වගේ දේවල් ටිකක් ගැඹුරින් දැනගන්න. හෝ මේ වගේ දේවල් එක එකතු වෙන එක හරි වටිනවා. ඉතින් බොහොම ස්තුතියි. Thank you.